එකමත් එක ගමක සරෝජා කියලා ලස්සන පුංචි ගෑනු ළමෙක් ජීවත් වුණා. එයා හිටියේ එයාගේ අම්මත් එක්ක. මේ ගමේ ලස්සන ගඟක් තිබුණා. හැබැයි මේ ගමේ මිනිස්සු කවදාවත් ඒ ගඟ ළඟට නම් කිට්ටු වුණේවත් නැහැ. මේ ගම්මුන් කියන විදිහට ඒකේ ඉන්නවලු යෝධ දිය රකුසෙක්. අන්න ඒ නිසයි කවුරුත්ම ඒ ගඟ ළඟට ගියේ නැත්තේ. අම්මේ, ඇයි ඔයා මාව අර ඈත පේන ගඟ ළඟට කවදාවත් එකයි යන්නේ නැත්තේ? මම යන්න ආසයි ඒ ලස්සන ගඟ ළඟට. අනේ මාව එකයි යන්නකෝ අම්මේ. අම්මෝ, ඒකට නම් එකයි යන්න බෑ දුවේ. එතන අපිට යන්න හොඳ තැනක් නෙවෙයි. ඒ ගඟ ලස්සනට පෙනුනට හරිම භයානකයි. ඒ ගඟේ ඉන්නවලු ලොකු රකුසෙක්. අපි එතනට ගියෝ ඒ රකුස අපිවත් කාලා දායි. මොකෙද අම්මේ රකුසෙක් කියන්නේ? මටත් ආසයි ඒ රකුසව බලන්න. පිස්සුද ළමේ ඔයාට? ඒ ගඟේ ඉන්නේ බලන්න පුළුවන් රකුසෙක් නෙවෙයි. ඌ හරිම දරුණුයි. අම්මා රකුස ගැන කියපු දේවල් වලට සරෝජට බය නම් හිතුනේ නැහැ පොඩ්ඩක්වත්. අම්මා කියපු කතා වලින් ගඟ බලන්න ආසාවෙන් හිටපු සරෝජට ගඟටත් වඩා දැන් ආස හිතුනේ රකුසව බලන්නයි. දවසක් සරෝජා අම්මට හොරෙන් ගඟ ළඟට යන්න කල්පනා කරා. හෙමින් නැවිදගෙන පුංචි සරෝජා ගඟ ළඟටම ගියා. ගමේ මිනිස්සුයි අම්මයි කිව්වේ බොරුද කොහෙද? කොමෙතන කිසිම රකුසෙක් නෑනේ. මෙච්චර ලස්සන ගඟක් ඇයි හැමෝම අත්හැරලා දාලා තියෙන්නේ? සරෝජා ගඟ ළඟට වෙලා ඉද්දී එයාගේ අම්මා බය වෙලා සරෝජවගේ හැමතැනම හොයන්න ගත්තා. සරෝජගේ ඇතුලේ නෑ කියලා දැනගත්තු අම්මා සරෝජව හොය අඬ පාර දිගේ දුවන්න ගත්තා. සරෝජට නම් ගෙදර යන්න ඕනි කියලා කිසිම ගාණක් තිබුණේ නැහැ. සරෝජ තව ටිකක් ගඟ ළඟට කිට්ටු වෙලා හරි ආසාවෙන් ගඟ දිහා බලාගෙන හිටියා. අනේ ඔයාලා මගේ දුවව දැක්කද? මම ගේ ඇතුලේ හැමතැනම හෙව්වා. කොහෙවත් නැහැ මගේ දුව. අනේ මගේ දුවේ කෝ ඔයා? එකපාරටම ලොකු රකුසෙක් ගඟෙන් මතුවුණා. සරෝජ බය වෙලා කෑ ගහන්න ගත්තා. අනේ අම්මේ මාව බේරගන්න. අනේ කවුරුත් නැද්ද මාව බේරගන්න. එකපාරටම රකුසා කතා කරන්න ගත්තා. මම රකුසෙක් තමයි. ඇත්තටම ඔයාලා මට බය වෙන එක සාධාරණයි. ඒත් මම ඔයාලට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඔයාලා මට බය ගඟ ළඟට එන්න නැතුව ඉන්න එපා. මාව විශ්වාස කරන්න. සරෝජගේ කෑ ගැහිල්ලට ගඟ ළඟට ආපු ගමේ මිනිස්සු රකුස දිහා ආදරෙන් බැලුවා. ගමේ හැමෝටම රකුස ගැන තිබ්බ බය නැති වෙලාම ගියා. රකුස හැමෝමත් එක්කම හොඳින් කතා කරලා ඈතට යන්න ගියා. සරෝජ දුකෙන් බලාගෙන හිටියා. සරෝජගේ අම්මා ගඟ ළඟට දුවගෙන ආවා. අම්මේ, අපි හිතුවා වගේ රකුස නරක කෙනෙක් නෙවෙයි. එයා හරිම හොඳයි. අපිට දැන් හැමදාම වුණත් මේ ගඟ ළඟට එන්න පුළුවන්. හැබැයි මම ආයේ කවදාවත් අම්මට හොරෙන් ගෙදරින් එළියට කොහෙවත් යන්නේ නැහැ. මට සමා වෙන්න අම්මේ. ඔයා ගොඩක් බය වෙන්නේ නැති මම ගෙදර නැති වුණාම. අද ඉඳන් මම හැමදාම අම්මා කියන දේ අහනවා. සරෝජා කරපු වරදට අම්මගෙන් සමාව ගත්තා. හැබැයි සරෝජා නිසා
ගමේ හැමෝම දැනගත්තා රකුසගෙන් නම් මෙයාලට කිසිම හානියක් වෙන්නේ නෑ කියලා. ගමේ හැමෝම සතුටු වුණා එයාලට ගඟට යන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි නිර්භීත වෙලා තීරණ ගන්න එක හොඳයි. හැබැයි අම්මා තාත්තා කියන දේ කවදාවත් නොසලකා ඉන්න එපා. ඒ රකුස හොඳ කෙනෙක් වෙච්ච නිසා හොඳට ගියා. නැත්තම් මේ පුංචි සරෝජට මොනවා වෙයිද? තවත් ලස්සන කතාවකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ.